ආයිබෝන් අදනම් කියලා දෙන්නේ කොරියාවේ සංස්කෘතිය ගැන නෙමෙයි. අද කොරියාව භාෂාවේ තියෙන ව්‍යාකරණ පිළිබඳව තමයි කියලා දෙන්නේ. ඇත්තටම මේ ව්‍යාකරණ අපිට ලිඛිත භාෂාවේ ඒ වගේම කතා කරන භාෂාවේදී ගොඩක් අවශ්‍ය නිසා මම කල්පනා කරා මේ ව්‍යාකරණ පිළිබඳව ඔයාලට වීඩියෝ වලින් යම්කිසි දැනුමක් දෙන්න ඕනි කියලා. අපි අද කතා කරන්නේ AIP ප්‍රෝග්‍රෑම් එකේ සාධන ප්‍රෝග්‍රෑම් එකේ සාධාංගික කොටසේ එන ව්‍යාකරණ පිළිබඳව. මේ ව්‍යාකරණේ එල්බුන් මාන් අනිරා කියලා කියනවා. මේ එල්බුන් මාන්න නිරා පාවිච්චි කරන්නේ අපි යම්කිසි වාක්‍යයක් ගොඩනගද්දී ඒ වාක්‍යයට සම්බන්ධ අවස්ථා දෙකක් තියෙනවා නම් අවස්ථා දෙක සම්බන්ධීකරණයක් විදිහට තමයි මේ එල්බුන් මාන්න නිරා පාවිච්චි කරන්නේ. මේ එල්බුන් මාන්න නිරා ක්‍රියාපදත් එක්ක ඒ කියන්නේ කොරියානු භාෂාවෙන් කොම්සා එක්කත් ඊට අමතරව යොන්යොන්සා ඒ කියන්නේ නාම විශේෂණත් එක්කත් භාවිතා කරන්න පුළුවන්. එල්බුන් මාන්න නිරා ක්‍රියාපද එක්ක නාම විශේෂණ එක්කත් අපිට අපේ කොරියානු ජීවිතේ භාවිතා කරන්න පුළුවන් වාක්‍ය කීපයක් ගොඩනගලා බලමු. මේ ව්‍යාකරණය තොම්සා එක්කත් යොම්යොම්සා එක්කත් යොදාගද්දී පොඩි රීතියක් තියෙනවා. මේ ක්‍රියාපද වල නාම විශේෂණ වල පච්චිම එකක් තියෙනවා නම් ඒ කියන්නේ යට හල් කිරීමක් තියෙනවා නම් එල්බුන් මාන්නන්ට කියලා යොදාගන්නේ. යට පච්චිම එකක් නැත්තම් එල්බුන් මාන්නන්ට කියලා විතරයි යොදාගන්නේ. අපි මේ රීතියත් අඩංගු කරගෙන වාක්‍ය කන් කීපයක් ගොඩනගලා බලමු. ඇත්තට මේ දවස්වල අපේ කම්පැනි වැඩ ටික අඩුයි. ඉතින් මම මගේ බොස්ට ඒ කියන්නේ අපේ කජන්නිම්ට මෙහෙම කියන්න පුළුවන් මේ එල්බුන් මාන්නන්ලා ව්‍යාකරණ යොදාගෙන. කජන්නිම් 요즘은 우리 회사에 야근특근 없으니까 목기살기 힘들 뿐만 아니라 스리랑카에 보내는 돈도 줄어들고 있어요. 감소되고 있어요. සුපරීක්ෂකතුමනි මේ දිනවල අපායතනේ රාත්‍රියේ දින අතිකාලදීම නම් සෙනසුරාදා වැඩ අඩු නිසා කාලබීලා ජීවත් වෙන්න අමාරු විතරක් නෙමෙයි ලංකාවට යවන සල්ලි ප්‍රමාණය අඩු වීගෙන යනවා. ඔයාලට පුළුවන් මේ එල්බුන් මාන්නනිරා මෙහෙම ක්‍රියාපදයකට දාගෙන කොරියානු ජාතිකත් එක්ක වාක්‍ය කන්න ගොඩනගා ගන්න. ඒ වගේම අපි වෛද්‍ය ප්‍රතිකාර ගන්න රෝහලකට ගියාම වෛද්‍යවරයා ඉස්සරහා මේ එල්බුන් මාන්නනිරා යොදාගෙන වාක්‍ය කන්න ගොඩනගා ගන්න පුළුවන්. ඊසනි යොරි නල්බුන් මාන්නනිරා කාන්ගිදෝ ඉන්නන් ගොත් කතායෝ. ඒ කියන්නේ වෛද්‍යතුමනි උණ විතරක් නෙමෙයි මට එම්බිරිසාවක් තියෙනවා වගේ. ඊළඟට අපි මේ නාම විශේෂණ නැත්නම් යොන්යොන්සා යොදාගෙන වාක්‍ය ඛණ්ඩ දෙකක් ගොඩනගලා බලමු. චිංගුයා උරිනාරායේ බුල්ගෝ සරම් මානල් බුල් මාන් අනිරා තරම් චොංගෝගා මින්නන් සරම් මානි ඉන්නන් නාරයිදා. මේ වාක්‍ය තේරුම මිත්‍රයා අපේ රටේ බෞද්ධ ආගමික මිනිසුන් වැඩි විතරක් නෙමෙයි තවත් වෙනත් ආගම් විශ්වාස කරන මිනිස්සුත් ගොඩක් ඉන්නවා කියලා. ඒ වගේම අපිට ටැක්සි එක යද්දී ටැක්සි රියදුරත් එක්ක මෙහෙම මේ එල්බුන් මාන්නර යොදාගෙන වාක්‍යයක් ගොඩනගලා එයාලත් එක්ක සංවාද ගොඩනගා ගන්න පුළුවන්. හිසානින් ඔනර නාල්ශිගා එල්බුන් මාන්නනිරා හිගාදෝ කංහගේ පුරණේයෝ හිගා ඔල්කොක් හච්චෝ. ඒ කියන්නේ රියදුරුතුමනි අද දේශගුණය අඳුර විතරක් නෙමෙයි අයියෙන් පුළුණුත් තමනෝ වහින්ද එනවා වගේ නේද? ඒ විදිහට තමයි මේ එල්බුන් මාන්නනිරා නාම විශේෂණයකට යොදාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොරියාවේ ඉන්න ඔයාලා ලංකාවෙන් කොරියාවට ඉන්න අය කොරියානු භාෂාව ඉගෙන ගද්දී මේ හම්බ වෙන ව්‍යාකරණ නිතරම වාක්‍ය ඛණ්ඩ ගොඩනගලා නිතරම වාක්‍ය ලියන්න ඕනේ. ඉතින් එහෙම ලියුවාම අපේ හිත ඇතුලේ මේ ව්‍යාකරණ යොදාගෙන වාක්‍ය ඛණ්ඩ ගොඩනගන්න හිත ටික ටික පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා නිතරම වාක්‍ය ලියන්න. මෙහෙම කතා කරන්න. ඉතින් එතකොට අපි කොරියානු භාෂාව කතා කරද්දී මේ දේවල් අපේ හිතේ ක්‍රමක්‍රමයෙන් මේ රටාව ගොඩනගෙනවා. නැත්නම් අපේ ව්‍යාකරණ හිතේ තියන් හිටියට අපිට කලබලයට පාට කොරියන් ජාතිකෙත් එක්ක කතා කරද්දී මේ ව්‍යාකරණ එළියට එන්නේ නැහැ. අපේ හිත වාක්‍ය ලියලා පුරුදු කරලා තිබ්බොත් අපි කතා කරද්දී අපිට ක්‍රමක්‍රමයෙන් ටික ටික අපිට මේ වාක්‍ය ඛණ්ඩ ප්‍රකාශ කරන්න පුළුවන්. ව්‍යාකරණ වලින් අභ්‍යාස කරලා සතුරු ලෙස කතා කරන්න උනන්දුවෙන් මහන්සිලා වැඩ කරන්න. ඉතින් අද මේ ඔයාලා ඉගෙන ගත්ත ව්‍යාකරණ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මාව ෆලෝ කරලා තියාගන්න. තවත් දවසක කොරියානු භාෂාවට වැදගත් වෙන අලුත් වීඩියෝ එකකින් නැවත එන්න. එතකන් හැමෝම පරිස්සම් වැඩ කරන් ඉන්න. දරුවන් සර්මයි. 여러분 수고하세요. 들어가세요.